නොහැව සයිමස් අද මම යන්න හදන්නේ මගේ ස්කූල් එක යාලු දෙන්නෙක් එක්ක ටෝකියෝ දෛගකු එකට කියන්නේ ටෝකියෝ යුනිවර්සිටි එකට අපි බලමු එයින් එක්කෙනෙක් එනවා අනත Hotto. මුත් එක්ක කන්න බැරි ඔන්න ඕකයි මේ ඉන්නේ තුවන්සන් හයි Hotto. පුත්තෝ ජනයි හයි Hai. හයි Hai. අපි දෙන්න ට්‍රේන් එක යන්න හදන්නේ අනිත් එක්කෙනාව හම්බෙන්නේ එයා මගකට ගිහිල්ලා අපි දැන් මේ කන ගමන් යනවා ඔනිගිරි කනවා අපි දැන් අනිත් යාළුවා ගාවට ගිහිල්ලාම ඔයාලට පෙන්වන්න අනිත් යාළුවා ඔතන මැද හෙඩ්සෙට් එකක් ගහන් ඉන්න එක්කෙනා තමයි අනිත් වියට්නාම් යාළුවා අපි දැන් ට්‍රේන් එකේ යන ගමන් ඉන්නේ අපි ගිහිල්ලා ඔයාලට බැහැලා වීඩියෝක් දාන්න අපි බැස්සා අපිට පාර වැරදුනා මේ ඉන්න දැන් අපිට පාර වැරදිලා ඉන්නේ අපි තුන් දෙනාට අපි අතරමං වෙලා ඉන්නේ මේක යුනිවර්සිටි එකට යනකම්ම ගෙදරම ගෑවා ගියහින් පස්සේ තමයි මගේ කියවිල නැවතුනේ යමු කියන අපි ලොකේෂන් එකට ආවා මේ පාර නම් පාර හරියා මේ යන්නේ මෝඩ ජෝඩු ඉස්සරහින්ම今どうするピエさん今どうするどこ行く東京大学දැන් තමා හොඳම සීන් එක තියන්නේ මම මෙතන වීඩියෝ කරගෙන යනවා මම ඇත්තනම ඩබල් චෙක් කරේ නෑ වීඩියෝස් ටික ගත්තා ගොඩක් තැන්වල මගේ මේ මයික් එක අවුල් ගිහිල්ලා වොයිස් නැති වෙලා ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ සමහර අය වගේ යාළුවෝ කියන කිසිම දෙයක් ඇහෙන්නේ නෑ මගේ වොයිස් එකත් හරියට ඇහෙන්නේ නෑ මම ඒක හරියට චෙක් කරේ නෑ ඒකෙන් ගොඩක් අවුල් ගියා වැඩේ ඉතින් හිතුවේ නැති විදියට වොයිස් ටික කරගන්න බැරි වුණා එතකොට දැන් මට වෙනම ගෙදර ඇවිල්ලා වීඩියෝ එක එඩිට් කරද්දි තමයි ටික දැක්කේ මම මේ දැන් වෙනම දාන්න වෙන හැමදේම ඔයාලට කියන්න මේ view එක දැක්කම මාර ලස්සනක් තියෙන එතන එදා තිබුණේ ක්ලයිමේට් එකත් එක්ක ඒක මාර විදිහට ෆීල් වෙනවා අපි දැන් මේ ඇතුළට යන්න හදන්නේ මෙතනින් තමයි ඇතුළ වෙන්න තියෙන්නේ තව පාරක් තියෙනවා මං හිතන්නේ කොහොමද දන්නේ අපි ආවේ මේ පාරෙන් ෆස්ට් ටයිම් තමයි මං එන්නේ මේ ඕටම් එකට මාරම ලස්සනයි මේ හරි කරපු වොයිස් සේරම නැති වෙලා තියෙනවා ඉතින් මම දැන් මේ ගෙදර ඇවිල්ලා තමයි ආපහු මේ වොයිස් ටික කරන්නේ ඒක තමයි පොඩි අවුලකට ගියේ ඉතින් ඉතින් ගිහිල්ලා වීඩියෝ මුලින් ඉඳන් ගන්න කියලාත් නෙමෙයි ටයිම් එක තිබ්බ වෙලේ තමයි ගියේ ටයිම් එක හදාගන්නත් අමාරුයි ආලට පේනවා ඉතින් මාරම ලස්සනයි ඇත්තටම පට්ටම ලස්සනයි මේ පැත්ත මෙතැන්ට ගියාම මට දැනුණ දෙයක් තමයි පොඩි කාලේ අපි ෆිල්ම් වලින් දැකපු දෙයක් ඇස් දෙකෙන් ඇත්තටම දැක ගන්න හම්බුණා වගේ එකක් ඒ තරම් ඔයාලට කියන්න මාරම ලස්සනක් තියෙන්නේ මේ ක්ලයිමේට් එකත් එක්ක ඒක මාර විදිහට ෆීල් වෙනවා තනිකර නිකන් මේ හැරි පොටර් එක වගේ පොඩි වයිබ් එකක් තියෙනවා පිස්සු හැදෙනවා මෙතනට ගියාම මාරම විදිහට ෆීල් වෙනවා ඒක මේ ලස්සන නම් ඔයාලට ඇත්තටම ගායිස් කියන්න තේරෙන්නේ නැහැ මට මාර ලස්සනක් තියෙනවා මේ බා අපි දැන් යමු ඉස්සරහට බලන්න තව තැනකට යාළුවෝ දෙන්න ඉන්නවා 吃饭看了就呼吸 OK
ලස්සනක් තියෙන ඔයාලට කියන්න අපි ඇවිල්ලා තියෙන්නේ හොඳම දවස් ටිකේ තමයි ආවේ ඇත්තටම ඕටම් එකේ හොඳම දවස් ටිකක තමයි මේ ආවේ ඒ තරම් ලස්සනයි මට තියෙන එකම දුක තමා මම මේ යාළුවොත් එක්ක කතා කරපු දේවල් කිසිම දෙයක් ඇහෙන්නේ නැති එක ඒ දේවල් ඇත්තට මේ වෙලාවේ අපි කතා කරපුවා ඒ දේවල් කිසිම දෙයක් දැන් ඇහෙන්නේ නැහැ මම දැන් මේ ගෙදර ඇවිල්ලා ඉතින් ආපහු වෙනම මේක බලාගෙන වොයිස් කරන්න ඕන අන්න ඒක තමයි ඉතින් ලොකුම අවුල තියෙන තෝන්සන් දයික කොදෝ දෙස්කා Okay. ピエスさん、ちょっと説明お願い。I don't know. I can speak Japanese. そうよ。本当じゃないよ。知らない方の彼女を紹介してください。OK です。それだけ。それだけじゃない。それだけでいい。මේ හරි එහෙම ඇත්තරම ඒ විව් එක නම් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ මෙතනදී මේ මගේ යාළුවා මට ඔය පෙන්නලා කියන්නේ ඌට බඩගිනි වෙලා එතනට යන් කියලා කියන්නේ කන්න මොනවා හරි 大学の学生だけですよねあなた大学の学生ですか大学行きたいමම ඔතන දැන් මෙයාගේ යුනිවර්සිටි යන්න ඕනද කියලා අහද්දි අරෝ කියනවා උඹට වයස වැඩි කියලා. උඹට එළියට එන්න වෙන්නේ ඕකෙන් නාකි වෙලා තමයි කියනවා. ඒකට තමයි hina වෙවි යන්නේ. අපි දැන් මොනවා හරි කන්න යමු. බඩගිනි ඉඳලා ඉස්කෝලේ ගිහින් ආවේ. අපි කෑවේ නෑ මුත්තා. හරියට. අර බන්සිය පිට කෑවේ. සිංගජින් අරබි. ඒක කියලා ඉවරලා අවුලක් නැද්ද කියලා අහලා. අපි දැන් යමු මේක ඇතුළට. දයිකපු ඇතුළ තියෙන එක අපි බලමු මොනවද තියෙන්නේ කියලා කන්න දෙයක් අපිට The University of Tokyo මේක ඇතුළ එක අයිඩන්ස් ටිකක් තියෙනවා කියන්නේ ටීෂර්ට්ස් තියෙනවා තව නිකන් ජැකට්ස් වගේ තියෙනවා යුනිවර්සිටි එකේ නම ගහපු අපි ඇත්තට මම මෙතන උනාරි කන්න බලන්න අපි කන්න ගන්න හදලා ඊට පස්සේ මුන් කිව්වා එළියට ගිහිල්ලාම කමු කියලා මොනවා හරි මේකෙන් ගන්න එක එළියට ගිහිල්ලා රෙස්ටුරන්ට් එකකින් කොහෙන් හරි කමු කියලා එතකන් ඊට පස්සේ මං කිව්වා බඩගිනි එතනට අරගෙන අපි මොනවා හරි පොඩි දෙයක් අරගෙන යමු කියලා තමයි මෙතන කැරකේ ගන්න දෙයක් බලන්නේ දැන් අපි අපි දැන් ගන්න ලොකු ඒවා විතරයි. ඔය දැන් මේ ඉන්න පොරනම් මරු මාතල් ටිකක් දෙන්න සුපිරි ඩැහැල්ලක් ආවා ඉතින්. වැඩේ තියෙන්නේ මේ කියන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. ඒකයි අවුල තියෙන්නේ. මරු කතා ටිකක් කියනවා පොර. ස්කූල් එකේදීත් මේ පොර තමයි ආතල් දෙන්නේ ගොඩක්. හැම එකටම කතා කරලා අන්තිමට ඌ කතා කරේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒ තරම් ආතල් දෙනවා. මෙයා කලින් ජපානයේ ඉඳලා ඊට පස්සේ ඒගොල්ලොන්ගේ රටට ගිහිල්ලා ආපහු ජපානයට දැන්ව ස්ටන් ටීසෝලින් ඇවිල්ලා ඉන්නේ අර අනිත් එක්කෙනත් එහෙමයි දෙන්නම කලින් ජපාන ඉඳලා තියෙනවා ඒ හින්දා උන් දෙන්නට හොඳට භාෂාව පුළුවන් අර අනිත් එක්කෙනාට හොඳටම ලැන්ග්වේජ් කන්ජි අනම් මොනම් සේරම හොඳටම පුළුවන් අපි ඇතුලේ වීඩියෝ කර ඉද්දී ඇතුලේ එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා වීඩියෝ කරන්න එපා කියලා අපි ගන්න එක අඩු කරා හින්දා පොඩි දෙයක් විතරයි ගත්තේ
ගත්තේ නෑ වීඩියෝ ගන්න එපා වගේ. නයි. ඉතමස් අපි මේ ගත්තේ ඩෝනට්ස් වගේයක්. ඒක ඩෝනට්ස් කිව්වාට නිකම් මේ තනිකරම සීනිවලින් ගුලි කරවා තියෙන නිකම් බෝල වගේයක් වගේ තනිකරම තියෙන්නේ පැනිම පැණි රහයි. අවුලක් නැවුණටේ වෙලා හැටියටනම් කාලා දැම්මා. මෙතනත් මං කතා කරපු අරුන් කතා කරන්න කිසිම දෙයක් ඇහෙන්න ඉතින් මන්ද මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දි තව වීඩියෝ එකක් තියෙනවා එඩිට් කරන ගමන්. එතකොට මේ දෙකේම මේ විදිහටම වොයිස් මේව වෙලා තියෙනවා. මම බැලුවේ පස්සේ මම ඉස්සරහට ඒ ටික ඔක්කොම හදාගෙන ලස්සනට කරන්න. අපි දැන් යනවා රෙස්ටුරන්ට් එකක් හොයාගෙන කන්න මුම්මඩ එක එක මස් ජාතිකම් කියනවා. මම නම් කන්නේ ඕව. අපි බලමු මොනවා හරි කන්න ගිහිල්ලා රාමෙන් මොනවා හරි try කරන්න බලමු. මට නම් කන්න බැරි ගොඩක් දුර. කන්න කන්න පුරුදු වෙන්න වෙනවා. ඉතින් මෙහෙම ගියොත් නම් හරි අමාරු කරනවා නැත්නම්. බඩ ඉන්න තමයි ඉන්නේ. අපි තුන් දෙනා දැන් යන ගමන් ඉන්නේ. අර තේරෙන cơm cùng khoai khoai à cơm cùng khoai lang thang cơm là không có video khoai lang thang මෙතන මොකෝ වකරන අයියෝ. nanti bukan bên Western có nó mới tin ඉරණයි. ඉරණයි. tôi muốn đi chìm bay được rồi මෙතන මොකෝ ඉරණයි. you ඉරණයි. foto Mày baru foto Nan. Mất phải nani kata biru? Nani kata biru? udang Udon. Korea. Korea gomi. ඇත්තනම් මෙහෙම වෙන රටක අයත් එක්ක මේ විදිහට කියන්නේ එළියට ගිහිල්ලා කාලා බීලා ඇවිදලා කරලා ඉන්න එක වෙනම දෙයක්. ඒක මොකද ලංකාවේ කෙනෙක් එක්ක යනවා වගේ නෙමෙයි අපිට වෙනම එක්ස්පීරියන්ස් එකක්. මොකද ඒගොල්ලෝ කතා කරන විදිය හැසිරෙන විදිය සේරම වෙනස්. ඒ හින්දා ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම. අපිට කන්න දෙයක් නැහැ ඇත්තටම වෙන හොයාගන්න. මුන් මේ රාමෙන් කමු කියලා කියන්නේ රාමෙන් බලමු කන්න. මේ පැත්ත ලස්සන ඇත්තටම. අර ඇනිමේ වල තියෙන ලුක් එකක් තියෙනවා පොඩි. අදලා මේ කන්න පල්ලෙහාට ඒ වගේ තිබ්බා ගොඩක් ලස්සන. Quantos anima não sei? 16 歳。ピエンさん18歳。18歳。子供、まだ子供。まだ子供。でも日本語は上手です。මුන් දෙන්නටම අවුරුදු 26යි. අර එහා පැත්තේ ඉන්න එකා කියන උට අවුරුදු 18යි කියලා කියන්නේ. ඌ කොයිලෙත් 18යි කියලා කියන්නේ. උනාට උටත් 26යි. trà hả? Trà sữa phải trà sữa mà ngon đâu đây cái này đây cái này mình rất là chí sảy thôi so 이거 Nani. Makarna. Iya, Iran. Betul nama gue Iran. Suka sih yo. Nani mau wakarna. උන් කියන්නේ වියට්නාම් භාෂාව ඉගෙන ගන්න කියලා කියන්නේ.
උගේ භාෂාව මෙලෝදයක් තේරෙන්නේ කතා කරන්න විදින්න. අන්තිමට අපි හොයලා රෙස්ටරන්ටයක් මත්සුවයකත් තිබ මුංකිව මත්සුවයකට යම කියලා අපි දැ මේකට යනගමන් ඉන්න ඒක ශ්‍රී ලංකන් ඩෙවල්ල ඇතිබ කලින් මම ඒක තිය කියලා හිත ලගිය ඒක ඇත්තනම තිබෙනෑ මෙතන තියනික කැෆේ එකක් වගේ එක තනිකර මේ කික්කට් අයිඩම්ස් ගොඩක් තියෙනවා නිකන් කික්කැට්ටුලින් හදපුනියම් පෆ්වාගේව තියෙනවා ඒත් එක්කම කික්කට් ග්‍රින්ස් එකව තියෙන හොට්ටන් කෝල්ඩේව ඒක ගිහිම් බලම යනගමන් අපි දැන් අපි ඔන්න මක්සයකට සිලට් කරන මයින් අපි වල මොනෝද ගන්න කියලා මේකරන නැති මස් ජාති මුත් අවුලක් නෑ ඕකේ හරි දැන් ඔක්කොම ගත්තා දැන් මගේ වාර තියෙන්නේ මොනවද ගන්න කියලා බලමු ඕකේ අන්න පුළුවන් දේවල් නම් නැහැ ඉතින් මේ වගේ curry beef යකෝ මේ චිකන් මොකක් නැත්තේ අඩේ කලින් තිබ්බා නේද ඇත්තරම ඔයාලත් මේ ජපානයට හරි කොරියාවට හරි කොහේ හරි කමන්න එන්න ඉන්නවනම් පුළුවන් තරමක් ලංකාවේදී කන්න පුළුවන් හැම මස් ජාතිකක්ම කන්න මොකද දැන් මට පේනවනේ චිකන් විතරක් කාලා හුරු වෙලා අනිත් ඒවා කන්න ආස නැහැ ඇත්තරම ඒ හින්දා මට කිසිම දෙයක් කන්න නැහැ මේවට ආවම ඉතින් කන්න දෙයක් ඇත්තෙම නැහැ අවසානදී හම්බුණා මේක විතරයි දෙන්නේ අපි මේක ගමු කාලත් නැති හින්දා ඒක ගමු කරන්න දෙන්න ස්මෝල් රෙගියුලර් ගමු ඒක බීෆ් එකක් තියෙනවා එපා අපි ගෙවන්නේ මොකෙන්ද අවසානයේ කන්න දෙයක් තිබ්බා ඉඳ ගන්න උනා මේගොල්ලන් කෑම ඇවිල්ලා ගියන්නේ කොරේ නani හා උදෝ okay guys මගේ රයිස් බෝල් එක ආවා මේකේ රයිස් බෝල් එක සුප් එක උත් තියෙනවා ඒකටම මේ සුප් එක නම් ඇත්තට හොඳ පාරක් නෑ මට සුවඳ ඇල්ලුවේ මේක නම් මේ අවුලක් නෑ සුප් එක කොහොමද කියලා එහෙනම් අපි කමු දැන් ඕකේ අපි නම් try කරලා බලමු අවුලක් නෑ නම් කන්නවා කියලාවට චිකන් එකක් හරි දෙන්න කලින් මේක තිබ්බා ශ්‍රී ලංකන් ඩෙවිල් එක තිබ්බා කියන්නේ ඩෙවිල් එක තිබ්බා චිකන් ඩෙවිල් එක රසයි ඒක මේක තියෙන්නේ ස්ටිකී රයිස් එක උඩින් චිකන් ඇන් එග් එකන මික්ස් කරලා වගේ නිකන් ඒ වගේ දාලා තියෙන්නේ චිකන් එකත් අර නිකන් තම්බලා වගේ තියෙන්නේ ඒ වුණාට ඒක රහයි අමුතුම රහක් තියෙන එක ඇත්තටම මම කාලේ ඉවරයි යාළුවනේ දෙන්නත් කාලේ ඉවරයි ඔයිෂි චිකප්පා හොන්තනි ඔයිෂි okay let's go කික්කට් වලින් හදපු මම අර ඔයාලට කලින් දෙන්නේ මෙතන දින එක ජාති සෙට් එකක් අපි මේක ගමු අපි ගත්ත යාළුවේ දැන් මේක
හරිද වෙනස්ථා එන මේක තමා ගත්තේ ඉකෝ ඒ සඳු මේ තියන්නේ ගයිස් ගත්ත එක අපි දැන් මේ ට්‍රේන් එකට දුවන ගමන් ඉන්නේ ට්‍රේන් එකට ආවා සෙනග හොඳටම නේද මේ වීඩියෝ එක ගද්දි මං හිතන්නේ හවස 4:03 ඒ වගේ ඇති පුදුම ලස්සනක් තියෙන්නේ එක ඔයාලට පේන ඇතින් දැක්කම මේ දවස්වල නම් ජපානයේ ඇත්තටම ලස්සනයි මේ ට්‍රේන් එකෙන් බැස්සා මම ඉන්න සිටි එකට ආවා හොඳටම නිදිමතයි කියන්න දැන් නම් කාපු හින්දා නිදිමතක් ආව එකපාරට අනිත් එක්කෙනා යාළුවා ගියා මෙයා මාත් එක්කම ආවා ඌට මේ ෆොටෝස් ටික දාන්න ෆොටෝස් ටික දාගන්න බැරුව ඕකේ ගයිස් අපි දැන් ගෙදර යනවා ඉන්නේ මෙයාගේ බයික් එක අපේ පාර්ට් එකේ බයික් එක අරගෙන මෙයාත් එහෙම යනවා මාත් උකට ගිහලා නිදා ගන්න හොඳට මාරම නිදිමතයි ඔයාලට තවත් අලුත් තැනකින් හම්බෙමු අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට අපි හිම බලන්න එහෙම යමු ලස්සන වැටි වලට එහෙනම් හැමෝටම සයෝනාරා ජය වේවා සයෝනාරා